අපේ රටේ දේශපාලන ඉතිහාසය ගත්තොත් අපි නිදහස දක්වා කාලයට ගියොත් එහෙම එතෙක් පැවති බ්‍රිතාන්‍ය කිරීටයෙන් අපි නිදහස් වෙලා 1948 දී යම් ආකාරයක නිදහසක් ලබා ගත්තා. ඒක අපේ රටේ දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් ඉතාමත් ප්‍රබල බලපෑමක් එල්ල කරපු කාරණාවක් වුණා. ඊට පස්සේ නැවත වතාවක් 72 දී ජනරජ ව්‍යවස්ථාව අපේ රටට හඳුන්වා දීමත් එක්ක නැවත වතාවක් යම් වෙනස්කම් අපේ රටට ඇතුළු වුණා. අපිට දැනෙන්නට පටන් ගත්තා. හැබැයි මෑත ඉතිහාසයේ අපේ රටේ සමාජීය ආර්ථික දේශපාලන වශයෙන් ඉතාමත් දැඩි ප්‍රබල වෙනස් වීමක් එහෙම නැත්නම් බලපෑමක් එල්ල කරපු කාරණාවක් වුණේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් 77න් පස්සේ බිහි වුණු රජය මේ ව්‍යවස්ථාව ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කළා. එතෙක් පැවති පාර්ලිමේන්තුව වග කියන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහිත ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති කෙනෙක් සහ කැබිනට් මණ්ඩලයක අගමැති කෙනෙක් ඉන්න ක්‍රමයක් ඇති කළා. ඉතින් මේ ක්‍රමයේ මේ ජනාධිපති ප්‍රමුඛ වෙන විධායක බලතල සහිත ජනාධිපතිවරයා ඇති කරපු මේ ක්‍රමයට ඇති කරපු දවසේ ඉඳගෙන ඇති කරන්න පෙර සිට විවිධ දේශපාලන පක්ෂ ඉතාමත් දැඩි ලෙස විරුද්ධ වුණා. ඉතින් හැබැයි මේක තාමත් තියෙනවා. 78 තාමත් මේක තියෙන මේ විදිහටම. විරුද්ධ වෙන පක්ෂ බලයට ආවට පස්සේ ඒ ක්‍රමයට එක්ක අනුගත වෙනවා. ආයෙ ඒකලා විපක්ෂයට ගියාම ඒකට විරුද්ධ වෙනවා. දැන් මේ වගේ ක්‍රමයක් එක්ක තමයි මේක ඉදිරියට යන්නේ. ඉතින් අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන අපේ ත්‍රිමාන වැඩසටහන ඔස්සේ මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව. ඉතින් ඒ ගැන කතා බහ කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ පරාක්‍රම අගලවත්ත මහතා. බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. අපේ රටට මේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමට සමාජයේ නැත්නම් අපේ දේශපාලන ක්‍රමයේ ඉල්ලා සිටපු කාරණාවක් නැත්නම් වෙනත් කාරණාවක් නිසා ජනාධිපති ක්‍රමයක් ස්ථාපනය කළාද? මොකද්ද මේ ගැන ඔබතුමාගේ අදහස? ඒක 1977 වගේ කාලේ වෙනකොට එතෙක් නිදහසෙන් පස්සේ ලංකාවේ පැවතිච්ච රාජ්‍ය සුබසාධන ආර්ථික ක්‍රමය අර්බුදයට ගිහිල්ලා තිබුණේ. තිබිච්ච ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න බැරි තත්වයකට පත් වෙලා තිබුණේ. ඒක තුල මතයක් ගොඩ නැගුණා මේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. විවෘත ආර්ථිකයක් කරා යා යුතුයි කියලා. විශේෂයෙන් අපි ගත්තොත් ඒ යුගය ලෝකේ ජාත්‍යන්තර වශයෙන් ගත්තාම රොනල්ඩ් රේගන්ලා මාග්‍රට් තැචර්ලා ජාත්‍යන්තර කරලියට ඇවිල්ලා විවෘත ආර්ථිකයේ නියමෝන් බවට පත් වෙලා තිබිච්ච යුගයක්. ඉතින් ඒ යුගයේදී පැවතිච්ච ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ගෙනත් මතය තමයි විවෘත ආර්ථිකයක් කරා ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එක. ඉතින් ඒ හරහා 1977 මැතිවරණයටත් ඉදිරිපත් කරපු කාරණයක් තමයි ආණ්ඩු ක්‍රමය වෙනස් කළා ජනාධිපති ක්‍රමයක් කරා යෑමේ මතය. ඒ සටන් පාටේ තමයි ප්‍රමුඛ. ඒ සටන් පාටේ ප්‍රමුඛ සටන් පාටයක්. ඉතින් ඒ හරහා තමයි විධායක ජනාධිපති ක්‍රමයක් ලංකාවට ලැබෙන්නේ. දැන් ඔය විධායක ජනාධිපති ක්‍රමයේ පිහිටවීමේදී එතෙක් පැවති මේ අගමැති කැබිනට් මණ්ඩල ඒ ලක්ෂණක් තියෙනවා මේකේ. ඒතර මොකද්ද? දැන් ඉස්සර අගමැතිට බලය තිබුණා, කැබිනට් මණ්ඩලයට බලය තිබුණා. විධායක ජනාධිපතිවරයා කියන නාමික තනතුරක්. හැබැයි මේක විධායක බලතල සහිත තනතුරක් බවට පත් වුණා. මොනවාද මේකේ තියෙන විශේෂත්වය මේ තනතුරේ? ඔව් මේකේ තියෙන්නේ දැන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගත්තොත් ඒකේ තියෙනවා ජනාධිපතිවරයා ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා. නමුත් ඒ වගකීම බලාත්මක කරන්න තියෙන විධිවිධාන හොයාගන්න බෑ. ඒ පාර්ලිමේන්තුව තුල ඉන්න කෙනෙකුත් නෙවෙයි. දැන් කලින් පැවතිච්ච වෙස්ට්මිනිස්ටර් ක්‍රමේ දැන් අපි 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් එය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබෙද්දී පැවතිච්ච සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා යම් වෙනසක් තිබුණාට මූලික ලක්ෂණ වශයෙන් ගත්තාම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය අනුගමනය කිරීමක් තමයි. මහරජින වෙනුවට අපි නාමික ජනාධිපතිවරයෙක්ව පත් කරනවා. නමුත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් මගින් ගෙනෙන මේ රාජ්‍ය පාලනයක් තමයි ඒ ක්‍රමය තුල තිබුණේ. නමුත් එතෙන්දී අගමැති සහ කැබිනට් මණ්ඩලය සාමූහිකව දරපු බලතල ඒවා එහෙම පිටින්ම ජනාධිපතිවරයා
පැවරිච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. තනි පුද්ගලයෙකුට සංකේන්ද්‍රණය වෙනවා. එක තනතුරක් උඩ සියලුම බලය ගොනු වෙනවා. ගොනු වෙලා සංකේන්ද්‍රණය වෙලා ඒ පුද්ගලයා මේ නීතියට රටේ සාමාන්‍ය නීතියට ඉහළින් පවතින පුද්ගලයෙක් බවට පත් කරලා තියෙනවා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැද්ද බැරි වෙලාවත්? දැන් අපිට මතකයි ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉඳද්දි දෝෂාභියෝගයක් ගෙනා. මේ තනතුරේට එන පුද්ගලයා නුසුදුසු එහෙම නැත්නම් විවිධ නුසුදුසු තත්ත්වයන්ට පත් වුණොත් එහෙම ඉවත් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට නැද්ද? කොහොමද මේකේ තියෙන තත්ත්වය? විධිවිධාන නියම කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ විධිවිධාන නියම කරලා තියෙනවා. ජනාධිපතිවරයා ජනාධිපති තනතුරේ බලතල දැරීමට සුදුසු පුද්ගලයෙක් බවට පත් වුණොත් ඔහු ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් ගැනීමේ විධිවිධාන අඩංගු කරලා තියෙනවා. නමුත් මේ විධායක ජනාධිපතිවරයා අතේ තියෙන අනිකුත් බලතලත් එක්ක ගත්තාම ඒ දෝෂාභියෝගයක් ක්‍රියාත්මක කිරීමට තියෙන අවස්ථාව බොහෝ දුරට අහිමි කරලා දැමීමේ ශක්තියකුත් ඒ අතර තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව කල්තැබීමේ හැකියාව උහුට තියෙනවා. කල්තැබීමේ හැකියාව තියෙනවා. දෝෂාභියෝගය බාර දීලා ඊට පස්සේ පාර්ලිමේන්තුව කල්තබනවා. කල්තබලා ජනාධිපතිවරයාට තමන්ගේ විධායක බලතලත් එක්ක පුළුවන් යම් විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ දෝෂාභියෝග ක්‍රියාමාර්ගය අඩපණ කරලා දැමීමට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ බලතල සන්තුලනය වෙන ක්‍රමයක් හදලා නැහැ මේ ක්‍රමය ඇතුලේ. එහෙම ක්‍රමයක් හදලා නැහැ. ඒක නිසා මෙන්නත් මම හිතන්නේ මේ ක්‍රමය ගෙන ආපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ගෑණියෙක් මිනිහෙක් කරන දේ ඇර අනික ඕනම දෙයක් මේකෙන් කරන්න පුළුවන් කියන කාරණා. ඇත්ත වශයෙන්ම මේ ඒක සත්‍යයක්. මේකේ තියෙන මේ ඔබතුමා හිතන විදිහට මේකේ තියෙන මේ භයානකකම් මොකක්ද මේ වගේ මේ බලතල සහිත මේ තනතුරක් ඇති කිරීමේ භයානකකම් මොනවාද? ඔව් ඒකේ භයානකකම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිත කරයි. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකදී මේ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලතල එකට සංකේන්ද්‍රණය වීම නෙවෙයි බලතල බෙදීම. ඒ බව නාමිකව පිළිගැනීමෙන් තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් හතරවෙනි ව්‍යවස්ථාවේ පනවලා තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ ක්‍රියාත්මක කළ යුතු ආකාරය අහවල් විදියටයි කියලා. මේ පාර්ලිමේන්තුව සහ ජනමත විචාරණය මගින් ව්‍යවස්ථාදායක බලතල ජනතාවගේ ජනාධිපතිවරයා මගින් ජනතාවගේ විධායක බලතලත් පාර්ලිමේන්තුව විසින් අධිකරණ පද්ධතිය හරහා අධිකරණ බලතලත් ක්‍රියාත්මක කළ යුතුයි කියලා හතරවෙනි ව්‍යවස්ථාවේ පනවලා තියෙනවා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. නමුත් අපි ඒක ගැඹුරින් විග්‍රහ කරලා බැලුවොත් දැන් අපි පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුව විසින් අධිකරණ පද්ධතිය හරහා අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීම කියන එක අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ මේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. ජනාධිපතිවරයාට තමයි බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීම, අග්‍රවිනිශ්චයකාරතුමා පත් කිරීම, අභියාචනාධිකරණයේ සභාපතිතුමා ඇතුළු අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම, මහාධිකරණ විනිසුරුතුමන්ලා පත් කිරීම. එතකොට ඊට වඩා පහළ අධිකරණවල මේ විනිශ්චයකාරවරුන් පත් කිරීම සහ ඒවායේ විනය බලතල බාරව තියෙන අධිකරණ සේවා කොමිෂන් සභාවේ අග්‍රවිනිශ්චයකාරතුමා හැරෙන්න තව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක්ගෙන් සමන්විත වෙලා තියෙන්නේ. ඒ අනිත් සමාජිකයන් දෙන්න කවුද කියලා තීරණය කළා ඔවුන් පත් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. ඔවුන් ඉවත් කිරීමට බලය තියෙනවා. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත් කිරීමේ බලය. මේ වගේ අධිකරණයේ සම්බන්ධ බලතල පාර්ලිමේන්තුවට නෙවෙයි ජනාධිපතිවරයාට සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ. ඒකින්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙන වගන්තියම ඒක මිත්‍යාවක්. දැන් ඔවා දැන් ජනාධිපති තනතුරේ ඉන්න කෙනා ගන්න තීන්දුව ඔහුට තනියම ක්‍රියාත්මක කළ හැකිද නැත්නම් පාර්ලිමේන්තුවේ ඒකට එකඟතාවය ලැබිය යුතුයිද කොහොමද? ඔව්. පත් කිරීම සම්බන්ධව ගත්තොත් පත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ එකඟතාවයක් අවශ්‍ය නැහැ. දැන් ඒ වගේ තත්ත්වයක් ඇති කිරීම යම් ප්‍රමාණයකට පාලනය කිරීම සඳහා තමයි 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත කරගත්තේ. නමුත් දැන් අපිට පැහැදිලිව පේනවා විධායක ජනාධිපතිවරයාට
විධිවිධාන පැත්තකට දාලා තමන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා.